අපි රෙන්ට් එකට තැනක් අරගෙන ව්‍යාපාරයක් කරනකොට ඒකට ටැක්ස් ගෙවන්න ඕනේද? අයබෝන් මම කාවින්ද බාලසූරිය. අපි අද කතා කරන්නේ රෙන්ට් එකට අදාළ ටැක්ස් එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් ප්‍රධාන කාරණා තුනක් කතා කරනවා. පළවෙනි එක තමයි මේ ටැක්ස් එකට අදාළ වෙන පිරිස. දෙවෙනි එක තමයි මේ බද්දට අදාළ ප්‍රතිශතය. සහ මේ බද්ද කොහොමද අය වෙන්නේ කියලා අපි උදාහරණයකින් පැහැදිලි කරගමු. මුලින්ම අපි දන්නවා ලංකාවේ බහුතර ව්‍යාපාර ස්ථාන සංඛ්‍යාවක් කුලියට අරගෙන තමයි අපි ව්‍යාපාර කටයුතු කරන්නේ. එතකොට ඔයා කුලියට ගත්ත තැනක ව්‍යාපාරයක් කරනවා නම් මතක තියාගන්න ඔයත් බද්දකට යටත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ බද්දට හැමෝම යටත් වෙන්නේ නැහැ. බද්දට යටත් වෙන්නේ ඔයා රුපියල් ලක්ෂයට වඩා මාසික කුලියක් ගෙවනවා නම් විතරයි. එතකොට ඔයාගේ මාසික කුලිය රුපියල් ලක්ෂයට වැඩි නම් මොකද කරන්න ඕනේ? පළවෙනි එක ඔයාගේ මාසික කුලිය රුපියල් ලක්ෂයට වැඩි නම් මතක තියාගන්න ඔයා 110ක් රඳවගෙන තමයි ඔයාගේ ලෑන්ඩ්ලෝඩ් එහෙම නැත්නම් ගොඩනැගිල්ල හිමිකරුට 110ක් රඳවගෙන තමයි ඔයා මාසෙට අදාළ කුලිය ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයකින් කිව්වොත් හිතන්න ඔයාගේ මාසික කුලිය රුපියල් ලක්ෂ 2යි කියලා. ඒ ලක්ෂ 2කින් 110ක්. ඒ කියන්නේ 20000ක් විත් හෝල්ඩ් කරගෙන. එහෙම නැත්නම් ඒක 20000ක් තියාගෙන තමයි ඔයා 1,80,000ක් විතරයි ලෑන්ඩ්ලෝඩ්ට එහෙම නැත්නම් බිල්ඩින් එකේ හිමිකරුට ගෙවන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි ඔයා ඒ තියාගත්ත විත් හෝල්ඩ් කරගත්ත රුපියල් 20000 ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් IRD එකට ගෙවන්න ඕනේ. අවසාන වශයෙන් වැදගත්ම දේ ඔයා 110ක් රඳවගත්තේ නැත්නම් හරි. ඒ රඳවගත්ත 20000 එහෙම නැත්නම් ඒ රඳවගත්ත 110 ඔයා IRD එකට ගෙව්වේ නැත්නම් හරි මොකද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකකින් කියන්න. රෙන්ට් එකට අදාළ ටැක්ස් එක කවද්ද ගෙවන්න ඕනේ? ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? අයබෝන් මම කාවින්ද බාලසූරිය අද කතා කරන්නේ කුලී ආදායමට අදාළ බද්ද ගැන. මම කලින් වීඩියෝ එකේ කතා කරා කුලී ආදායම කොහොමද ටැක්ස් වෙන්නේ? එහෙම නැත්නම් ගෙවන කෙනාගේ පැත්තෙන් නම් කුලී වියදම කොහොමද ටැක්ස් වෙන්නේ සහ ඒක ගණනය කරන ආකාරය. මම දැන් කියන්නේ ටැක්ස් එක ගෙවන විදිහ. ගෙවන විදිහ හරිම සරලයි. මතක තියාගන්න මේ මාසෙට අදාළ කුලිය වෙනුවෙන් ටැක්ස් එක ගෙවන්නේ ලබන මාසේ 15 වෙනිදාට කලින්. උදාහරණයක් විදිහට ජනවාරි වලට රෙන්ට් එකට අදාළ ටැක්ස් එක නම් ඒක ගෙවන්නේ පෙබරවාරි 15 වෙනිදාට කලින්. අපි කලින් ගත්ත උදාහරණය මේකටත් පැහැදිලි කරගත්තොත් හිතන්න ඔයාගේ රෙන්ට් එක ලක්ෂ 2යි කියලා. එතකොට අපි කිව්වා ඒ රෙන්ට් එකෙන් 10%ක් ඔයා විත් හෝල්ඩ් කරගෙන එවන නැත්නම් රඳවාගෙන තමයි ලක්ෂ 2කින් 10% කියලා කියන්නේ 20000ක් රඳවාගෙන 1,80,000ක් තමයි ඔයා රෙන්ට් එක ගෙවන්නේ. එතකොට අපි කලින් වතාවේදී කිව්වා මේ රඳවා ගන්න. එහෙම නැත්නම් ඔයා ළඟ තියාගෙන 20000 තමයි ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ටැක්ස් එක විදියට ගෙවන්න කියලා. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ කියන එක. දැන් ගොඩක් අය අපිට කතා කරලා කියන දෙයක් තමයි අපේ බිල්ඩින් ඕනේ. එහෙම නැත්නම් ලෑන්ඩ්ලෝඩ් මේ වැඩේට කැමති නැහැ. එයා ටැක්ස් එක ගෙවන්න හෝ අපි විත් හෝල්ඩින් කරගෙන එයාට ටැක්ස් එක ගෙවනවට කැමති නැහැ කියන එක. බිල්ඩින් ඕන කැමති වුණත් අකමැති වුණත් ඔයා මේ ටැක්ස් එක අනිවාර්යයෙන්ම ගෙවන එක එයාට වගේම ඔයාටත් හොඳයි. මොකද ප්‍රධානම දේ තමයි ඔයා මේ රඳවා ගන්න 110 ඔයා IRD එකට එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙව්වේ නැත්නම් එන ප්‍රධාන ගැටලුව තමයි ඔයාගේ කුලී වියදම වර්ෂ අවසානයේ බද්ද ගණනය කරද්දී වියදමක් විදියට අඩු කරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට වියදමක් දාන්න බැරි වෙනවා කියලා කියන්නේ ඔයාගේ ආදායම වැඩිපුර පේනවා කියන එක. ඔයාගේ ආදායම වැඩිපුර පේනවා කියලා කියන්නේ ඒ වෙනුවෙන් ඔයාට වැඩි බද්දක් අනවශ්‍ය බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා කියන එක. අනික් වැදගත්ම දේ තමයි මේක නිකන් ඉලක්කම් වලට දාලා බැලුවොත් හිතන්න ඔයාගේ රෙන්ට් එක ලක්ෂ 2යි. ලක්ෂ 2 ගානේ අවුරුද්දක් කියලා කියන්නේ ලක්ෂ 24ක්. හිතන්න ඔයාට ලක්ෂ 24ක වියදමක් ඔයාට බද්ද ගණනය කරද්දී ආදායමට එරෙහිව දාන්න බැරි වෙනවා. ඒ කියන්නේ විශාල ටැක්ස් එකක් ඔයාට ගෙවන්න වෙනවා කියන එක. ඒකෙන්ද අනිවාර්යයෙන්ම මීට අදාළ ටැක්ස් එක ගෙවන එක නම් කිසිසේත්ම අමතක කරන්න එපා. රෙන්ට් එකට අදාළ ටැක්ස් එක ගෙවන්න WHT එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. අයබෝන් මම කාවින්ද බාලසූරිය අද කතා කරන්නේ ඔයාගේ කුලී වියදමට අදාළ බද්ද ගැන. මම මුලින් මහපු ප්‍රශ්නෙට උත්තරේ ඔව්. ඔයාට රෙන්ට් එකට අදාළ ටැක්ස් එක ගෙවද්දී WHT එකට රෙජිස්ටර් වෙන්න සිද්ධ වෙනවා. දැන් මේ රෙන්ට් එකට ගෙවන ටැක්ස් එකත් එක්ක WHT එකට තියෙන සම්බන්ධය මොකක්ද? මම මේ ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. ආයෙ පාරක් සාරාංශ කරනවා නම් ඔයාගේ රෙන්ට් එක රුපියල් ලක්ෂයට වැඩි නම් 10%ක්ව රඳවගෙන එහෙම නැත්නම් විත් හෝල්ඩින් කරගෙන තමයි ඔයා බිල්ඩින් ඕනට ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ රෙන්ට් එක ලක්ෂ 2යි කියලා. එතකොට 110ක් එහෙම නැත්නම් 20000ක් විත් හෝල්ඩ් කරගෙන රඳවාගෙන 1,80,000ක් තමයි ඔයා බිල්ඩින් ඕනට ලබා දෙන්න ඕනේ. දැන් මෙතනදී ඔයා 110ක් විත් හෝල්ඩ් කරගන්න එහෙම නැත්නම් රඳවා ගන්න නිසා තමයි මෙතනදී ඔයාට WHT එක අදාළ වෙන්නේ. අනිත් කාරණාව තමයි ඔයාගේ රෙන්ට් එක මාසිකව ලක්ෂයට වඩා අඩුයි නම් මේ කතන්දර කිසිම දෙයක් අදාළ නැහැ. දැන් එතකොට ඔයා විත් හෝල්ඩ් කරගත්තට 110ට අපි ගත්ත උදාහරණේ හැටියට නම් අර ලක්ෂ 2කින් රුපියල් 20000ට මොකද කරන්නේ? අන්න ඒක තමයි ඔයා IRD එකට ගෙවන්න ඕනේ. මෙන්න මේක ඔයා IRD එකට ගෙවන්න යනකොට ඔයාට WHT එකට රෙජිස්ටර් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාට දැනටමත් ඉන්න එකක් තියෙනවා නම් මේ යටතේ රෙජිස්ටර් වෙලා ලේසියෙන්ම ගෙවාගෙන යන්න පුළුවන්. ගෙදරක රෙන්ට් එකට ඉන්නකොටත් ටැක්ස් ගෙවන්න ඕනද? අයිබෝන් අද කතා කරන්නේ රෙන්ට් එකට අදාළ බද්ද ගැන.
මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ නෑ. ඔයා ගෙදරක රෙන්ට් එකට ඉන්නවා නම් ඔයාගේ රෙන්ට් එක කීය වුණත් ඒ වෙනුවෙන් ඔයාලට ටැක්ස් එකක් ගෙවන්න අවශ්‍ය නෑ. මේ රෙන්ට් එකට අදාළ බද්ද අදාළ වෙන්නේ ව්‍යාපාරික ස්ථාන වලට විතරයි. ඒකයි ගොඩක් වෙලාවට ඔයා බිල්ඩින් එකක් ගන්න ගියත් කරන්ට් එක ගන්න ගියත් එතනදී වාගෙන් අහන්නේ මේක ගන්නේ ගෘහයක පාවිච්චියටද එහෙම නැත්නම් ව්‍යාපාරික අවශ්‍යතාවයක් වෙනුවෙන්ද කියලා. මෙතෙන්ට අදාළ වැදගත්ම දේ ඔයා ව්‍යාපාරයක් කරත් ඔයාගේ මාසික කුලී වියදම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් විතරයි මේ ටැක්ස් එක අදාළ වෙන්නේ. මෙතනදී තව කාරණයක් තියෙනවා. ඔයා දැනටමත් දන්නවා ඔයාගේ රෙන්ට් එක රුපියල් ලක්ෂයට වැඩි නම් එතනදී 10%ක් විත්හෝල්ඩ් කරගෙන තමයි ඔයා බිල්ඩින් ඕනට රෙන්ට් එක ගෙවන්න ඕනේ. එතකොට ඒ රඳවා ගන්න 10%. උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 2ක රෙන්ට් එකක් ඔයා ගෙවනවා නම් ඒකෙන් 20000ක් රඳවාගෙන 1,80,000ක් තමයි බිල්ඩින් ඕනට ගෙවන්නේ. අර රඳව ගන්න 20000 ඔයා IRD එකට එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට මේකට බිල්ඩින් ඕනර්ස්ලා කැමති නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැති දේ තමයි ඔයා ව්‍යාපාරිකයෙක් නම් ඔයාගේ ව්‍යාපාරයට වගේම ඒ බිල්ඩින් ඕනටත් ප්‍රධාන වාසි දෙකක් තියෙනවා. එක, ඔයාට කොහොමද ටැක්ස් ගණනය කරද්දී මේ කුලී වියදම අඩු කරගන්න ලැබෙනවා. දෙවෙනි එක තමයි ඔයා මේ ගෙවෙන WHT එකට අදාළ withholding tax certificate එක අදාළ පුද්ගලයාට ලබා දෙන නිසා එයාටත් එයාගේ ටැක්ස් එක ගණනය කරද්දී බදු මුදල අඩු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේකෙන් දෙපාර්ශ්වයටම වාසියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් ආයෙ පාරක් හම්බෙමු. මම කාවින්ද බාලසූරිය.